බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහින් කිව්වා කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මගේ හිත පාලනය කරගන්න අමාරුයි මගේ හිතේ ස්වාමීනි රාගයම නැගෙනවා දකින රූප වලට මගේ හිත යනවා මගේ හිත ස්වාමීනි පාලනයෙන් තොරයි කිව්වා එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් පින්වත් කුල්ලෝ ඔබ සොහොනට වඩින්න සොහොනට ගිහිල්ලා සොහොනේ ඉඳලා භාවනා කරන්න පටන් ගන්න කියලා. ඒ කාලේ සොහොන කියලා කිව්වම අද කාලේ සොහොන වලට වඩා වෙනස් නේ. ඒ කාලේ සොහොනේ මිනි වලලාන්නේ නැහැ. මිනි අරගෙන ඇවිල්ලා මැරිච්ච කෙනාගේ මృత ශරීරේ ඔහේ දාලා යනවා. එතකොට මේ මృత ශරීරය ඔහේ කුණු වෙනවා. ඔහේ සත්තු කනවා. ඔහේ පණුව ගහනවා. මිනි කුණු වෙච්චි ගඳ සොහොන පුරාම තිබුණා. ආන්ගේ සොහොනට තමයි යන්න කිව්වේ. එතකොට කුල්ල ස්වාමීන් වහන්සේ පාත්‍රෙත් අරගෙන ගමට පිණ්ඩපාත වැඩියා. පිණ්ඩපාතෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරලා ඕන්නේ හිමි හිට වැඩම කළා සොහොනට. සොහොනට වඩිද්දී තථාගත බුදුරජාණන් වහන්සේ කුල්ල ස්වාමීන් වහන්සේ උදෙසා විශේෂ එරදියක් කළා. ඒ මොකද්ද එරදිය? කුල්ල ස්වාමීන් වහන්සේට පේනවා අලුත ගෙනල්ලා දාපු මල සිරුරක් තියෙනවා. තරුණ කාන්තාවකගේ මල කඳක්. ඒ මල කඳට තාම මුකුත්ම වෙනසක් වෙලා නැහැ. ප්‍රාණය නිරුද්ධ වෙච්ච මොහොතේ වගේ මේ මල සිරුර තියෙනවා. හරි ලස්සන ගෑනු කෙනෙකුගේ මල සිරුරක්. මේ මල කඳ දැක්ක ගමන් අර කුල්ල ස්වාමීන් වහන්සේගේ හිතේ රාගය නැගුණා. කිසි සිහි කල්පනාවක් නැතුව ඇස් දෙක හොඳට අරගෙන අර මල කඳ දිහා බලාගෙන හිටියා. ඒ රාගයේ ස්වභාවයනේ. බුදුරජාණන් වහන්සේ වදාළා රත්තු අත්තං නජානාති. රාගයෙන් හිත ඇරුණට පස්සේ යහපත මොකද්ද අයහපත මොකද්ද කියලා අර්ථය තේරෙන්නේ නැතුව යනවා. රත්තු ධම්මන්න පස්සති. රාගයට ඇලුනට පස්සේ ධර්මයේ මතක් වෙන්නේ නැතුව යනවා. අන්ධං තමන් තදා හෝති. ඒ බඳු කෙනාට අන්ධයෙක් කියලා කිව්වට වැරද්දක් නැහැ. යම් රාගෝ සහතේ නරං. මේ රාගය විසින් මේ මිනිසයාගේ ජීවිතේ වනසනවා. දැන් කුල්ල ස්වාමීන් වහන්සේ රාග බරිත හිතින් අර කාන්තාවගේ ශරීරය දිහා බලාගෙන ඉන්නවා. හිසේ ඉඳලා යටිපතුල් දක්වාම මේ මලකඳ දිහා බලනවා. යටිපතුලේ ඉඳලා හිස දක්වාම මේ මලකඳ දිහා බලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හරි පුදුම සහගත පෙළහරක් කළා. ඒ පෙළහර තමයි සොහොනට දාපු මලකඳක් දවස් ගාණක් ගත වෙනකොට යම්සේ කුණු වෙලා යනවද? ඒ කුණු වෙලා යන ස්වභාවය කුල්ල ස්වාමීන් වහන්සේට ඒ වෙලාවෙම පේන්න සැලැස්සුවා.